මුලින්ම කියන්න ඕනේ මේ රටේ ක්‍රීඩාව ඉතිහාස මේ රටේ ඉතිහාසයේ ක්‍රීඩාවට වැඩිම ආයෝජනයක් ලබා දුන්න කාලය තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ රජයේ කාලය. මුලසනේ කතනාගරු සභාපතිතුමනි මිලියන 500කට සීමා වෙච්ච මේ අමාත්‍යාංශය ක්‍රීඩාව ගමට ගෙනියන්න. දැන් ගාණ වැඩි වුණාම හිතයි මේ මුදල් දීලා කොන්ත්‍රාත් කරනවා කියලා නෑ. ක්‍රීඩාව ගමට ගෙනියන්න. ක්‍රීඩකයන් පුහුණු කරන්න ක්‍රීඩාව ව්‍යාප්ත කරන්න තමයි ගරු මන්තුමා මේ මුදල් අපි වැය කරන්නේ. ඒ නිසා ඉතිහාසයේ පළවෙනි වතාවට ක්‍රීඩාවට වැඩියෙන්ම ආයෝජනය වෙච්ච කාර්යය තමයි මේ කාලේ. මිලියන 6500ක් ගරු මන්ත්‍රීතුමා මිලියන 500ක් තිබ්බ අමාත්‍යාංශ වැශීර්ෂ මිලියන 6500 දක්වා. මේ අවුරුද්දේ මිලියන 3000ක් යනවා. ගිය අවුරුද්දේ 500ක්. ඊට ඉස්සෙල්ලා අවුරුද්දේ 750ක්. ඒ නිසා මේ අවුරුදු 3ක කාලය තුල අපි භාණ්ඩාගාරයට අතිගරු ජනාධිපතිතුමාට මුදල් අමාත්‍යවරයා හැටියට ඉදිරිපත් කරපු සියලු යෝජනා පිළිඅරගෙන මේ විපක්ෂයේ සමහරු කතා කරනවා අමාත්‍යාංශ වල අයවැය මුදල් කපනවා කියලා. හැබැයි අපේ අමාත්‍යාංශය හැමදාම වැඩි කරා. හැමදාම මුදල් දුන්නා. ඊට මූලික හේතුව තමයි මේ රටේ පළවෙනි වතාවට ක්‍රීඩාවට ආදරය කරන රාජ්‍ය නායකයෙක් මේ රටේ ජනාධිපති වෙච්ච හින්දා. ඒ නිසා අපි අතිගරු ජනාධිපතිතුමා මුදල් අමාත්‍යවරයා හැටියට එතුමාට ස්තුතිවන්ත වෙනවා මේ අමාත්‍යාංශය වෙනුවෙන් මේ වැඩපිළිවෙලට අප ලබා දුන්න සහයෝගය පිළිබඳ. අද මන්ත්‍රීවරු කීප දෙනෙක් කතා කරා සුජීව සේනසිංහ මන්තුමා, ඒ වගේම අපේ තරුණ මන්ත්‍රීතුමා ගම්පහ දිස්ත්‍රික්කයේ නලින් මන්ත්‍රීතුමා, ඒ වගේම කුරුණෑගල, ඒ වගේම අපේ පුත්තලම දිස්ත්‍රික්කයේ අපේ එතුමාගේ පියා බොහොම අපි ගරු කරන දේශපාලකයෙක් වෙස්ට පෙරේරා මන්තුමාගේ පුත්‍ර රත්න, ඒ වගේම අපේ බදුල්ලේ වේලා යුදන් මන්ත්‍රීතුමා එතුමා කතා කරන සෙන්දිල් තොණ්ඩමන් නැමතුමා ගොඩක් වැඩ කරන ඉඳ ඒකට දුකට ඇතුළු අර්ජුන රණතුංග මන්තුමා විපක්ෂයෙන් කතා කරා. තමුන්නාන්සේලාගේ සියලු යෝජනා සංක්ෂිප්තයක් හැටියට ගත්තාම තමුන්නාන්සේලා කරපු චෝදනා ඔක්කොම එකට ගණ කරලා ගත්තාම තමුන්නාන්සේලා පළවෙනි එක තමයි තමුන්නාන්සේලා කතා කරේ ක්‍රිකට් ආයතනය. ඊළඟට තමුන්නාන්සේලා අර්ජුන රණතුංගා කව පහුගිය කාලේ ලොකුම පරාජය කියලා එතුමා කිව්වා. ක්‍රීඩාවේ ලොකුම පරාජය පහුගිය කාලේ සිද්ධ වුණේ කියලා. ඊළඟට තමුන්නාන්සේලා අපේ අධ්‍යක්ෂ ජනරාල්තුමියට විරුද්ධව කරපු පැමිණිල්ල පිළිබඳව නලින් මන්ත්‍රීතුමා කතා කරා. මෙන්න මේ ටික තමයි සංක්ෂිප්තයක් හැටියට ගත්තම පොදුවේ තමුන්නාන්සේලා කතා කරපු ඔක්කොගේම අඩංගු වෙලා තියෙන්නේ. දැන් මුලින්ම අපි ඔබතුමාලට කියන්න කැමති මේ අමාත්‍යාංශයෙන් අපි කරපු හොඳ ටික. ඒ නිසා ඒකත් පොඩ්ඩක් ඔබතුමාලා අහගෙන ඉන්න. දැන් අපි ඔබතුමාට කිව්වා මිලියන 500කට සීමා වෙච්ච මේ විෂය මිලියන 6500ක් දක්වා අපි වැඩ කරගන්න පුළුවන් වුණා පහුගිය කාලේ. ඊළඟට අර්ජුන මන්තුමා ඔබතුමා දන්නවා අපේ අමාත්‍යාංශයට ක්‍රීඩා ජාතික ප්‍රතිපත්තියක් තිබෙන්නේ නැහැ. අපි එක එක වෙන් වශයෙන් ගියේ. අධ්‍යාපන ඇමතුමා වෙනම ක්‍රීඩා කරනවා, පළාත් ඇමතුරු නම දෙනා වෙනම කරනවා, උසස් අධ්‍යාපන ඇමතුමා වෙනම කරනවා, ක්‍රීඩා ඇමතුමා වෙනම කරනවා, ක්‍රීඩා අමාත්‍යාංශය වෙනම යනවා, ඔලිම්පික් කමිටුව වෙනම යනවා, ක්‍රීඩා සංවර්ධන මෙහෙම තමයි අපි පහුගිය දිග හැමදාම ගියේ. ගරු මන්තුමා අපි පළවෙනි වතාවට ජාතික ප්‍රතිපත්තියක් හදලා අද මේ සියලු දෙනා අපි එකට ඉන්නවා. අද ක්‍රීඩා ඇමතිතුමා, අධ්‍යාපන ඇමතිතුමා, පළාත් නම ඇමතිවරු ටික, උසස් අධ්‍යාපන ඇමතිතුමා අපි ඔක්කොම ජාතික ප්‍රතිපත්තියක් හදලා මේ රටේ ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් අපි අද එක වැඩපිළිවෙලකට යනවා. අපි ඔක්කොම අද එකට තීන්දුව ගන්නවා ගරු මන්ත්‍රීතුමා. මේ ඊළඟට අපිට තිබුණ ක්‍රීඩා පනත 1970 හදපු. මුලසනේ සභාපතිතුමනි මේක කෙබි රත්නායක මහත්මයා හැදුවාට පස්සේ කවුරුත් මේක අධ්‍යයනය කරලා මේකේ අඩුපාඩුකම් බලලා සංගම් විධිමත් කරන වැඩපිළිවෙලක් හැදුවේ නැහැ. අපි පළවෙනි වතාවට දීර්ඝ අධ්‍යයනයක් කරලා ඔබතුමා කෝ ගුණසේකර කමිටු වාර්තාව. ඒ ප්‍රතිඵල තමයි මේ මම ඔබතුමාට කියන්නේ. ගුණසේකර කමිටු වාර්තාවේ අපිට කිව්වේ මේවා තමයි. ක්‍රීඩා රෙගුලාසි වෙනස් කරන්න, පනත හදන්න, ජාතික ප්‍රතිපත්තිය හදන්න. ඒවා තමයි ගුණසේකර වාර්තාවේ තියෙන්නේ. අපි ක්‍රීඩා රෙගුලාසි හැදුවා. ඔබතුමාම තමයි යෝජනා කරේ මේ සංගම් වල බුකි තියන අයට එන්න එපා, මාධ්‍යයට එන්න දෙන්න එපා. ඒ ඔබතුමාගේ යෝජනා. අපි මේ දැන් ඔබතුමා හැමදාම මේ ක්‍රීඩාවේ බුකි සම්බන්ධයෙන් ඔබතුමා හැමදාම කතා කරන්නේ. දැන් ඔබතුමාගේ කතාවේ පොයින්ට් ඔෆ් ඕඩර් එකක් නැහැ. නමුත් මම ඔබතුමාට අවස්ථාව දෙනවා කතා කරන්න. බොකිකාර කුඩුකාර වෙන්න ඕනේ නැද්ද කියන මම කියලා. ඔබතුමා කිව්වේ ක්‍රීඩාවට මේ අය සම්බන්ධ වෙන එක වැරදි කියලා ඔබතුමා දිගටම කිව්වා. මම වැරදි කිව්වා. නමුත් මම කියපු දෙයක් නෙමෙයි ඕක උතන තියෙන්නේ. ඕක මම එන්නේ ඉස්සෙල්ලා තිබිච්ච දෙයක්. නෑ ඔබතුමාට ඒක දාන්න බෑ. ඔබතුමා තමයි ඒවට එන්න එපා කියලා ඔබතුමා ඒක හොඳයි. ඒක වැරදිද? එහෙනම් කියන්න ආරයි හොඳයිනේ. දැන් ඔබතුමාගේ යෝජනා මොකද නැහැ කියපින් තමයි මේ කිව්වේ. ඒ නිසා ඒ විතරම ඒ වගේම ඔබතුමා දිගටම කිව්වා මේ ක්‍රීඩා සංඝවල දිගින් දිගටම පාල් ඉන්නකෝ අවුරුදු ගණන් කට්ටිය. අපි ඒවට කොන්දේසි ගෙනාවා. ඊළඟ ක්‍රීඩා භාණ්ඩ ආයනය කරන අය මේවට ගේන්න එපා කිව්වා. අපි මේ කොන්දේසි ගෙනාවා. ඉතින් මේ තමුන්නාන්සේලා ක්‍රීඩාවට ආදරණය කරන අයගේ යෝජනා අපි මේ ක්‍රීඩා රෙගුලාසි වලට ගෙනාවා. එන ගරු මන්තුමා අපි ක්‍රීඩා රෙගුලාසි අලුතෙන්ම අධ්‍යයනය කරලා අපි ඒ කටයුත්ත කරා. ඒ වගේම යටිතල පහසුකම් මේ රටේ මුලසනේ සභාපතිතුමනි සියලුම සම්පත් එක තිබ්බේ කොළඹ. හොඳම ක්‍රීඩාංගණ, ඒ වගේම සින්තරික් ට්‍රැක්, ඒ වගේම තාක්ෂණය, ස්විමින් පූල්, ඉන්ඩෝර් ස්ටේඩියම් මේ ඉන්ඩෝර් ස්ටේඩියම් එකක් කියන එකක් කොළඹින් පිට කොහෙවත් දැකලා නැහැ. මිහිණු 100ට මම මේක ඇමතිවරයා වෙනකොට මොණරාගල දිස්ත්‍රික්කයේ ස්විමින් පූල් එකක් නැහැ. ඔබතුමාගේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිණු තටාකයක් නැහැ කරු මන්තුමා. කොච්චර ලොකුද? මුළු වයමටම නැහැ. බදුල්ලට නැහැ. ඔබතුමාගේ පුත්තලමට ස්විමින් පූල් එකක් තිබෙන්නේ නැහැ. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පූල් එකක් තිබෙන්නේ. ඉස්සෙල්ලා මම තමයි දුන්නේ මලියදේව ගර්ල්ස් එකට පූල් එක. මාදම්පේ සේනානායකට පූල් එකට. පිහිණු තටාකයක් තිබෙන්නේ නැහැ. ගමට ක්‍රීඩාව ගිහිල්ලා තිබෙන්නේ නැහැ. මේ සියල්ල කොළඹ. තාක්ෂණය මේ ඔක්කොම කොළඹ තිබ්බේ. අපි මේ පිළිබඳ අතිගරු ජනාධිපතිතුමාට පැහැදිලි කරා. අපි කිව්වා මේ සඳහා ජාතික ප්‍රතිපත්තියක් හදමු. පළාත් 9ට ක්‍රීඩා සංකීර්ණ 9ක්, දිස්ත්‍රික්ක 25ට 25ක්, ප්‍රාදේශීය ලේකම් කොට්ටාස් 319ට 19. දැන් අපිට සල්ලි දුන්න මිලියන 4500ක්.
ඒ ක්‍රීඩාංගන හැදෙනවා. මේ වෙනකොට බදුල්ල විවෘත කරලා ඉවරයි වෙලා දුන්න මන්තුමා ඔබතුමා පාබඳු ගැන කතා කරනවා බදුල්ලේ අර හදපු ලස්සනට නිකන් කිරිටොයිය වගේ තියෙන ඔබතුමා මේ වින්සන්ට් අයිස් එක ගැන කියන්නේ ඒකේ බලන්න කියලා පූල් එකේ හවස කියලා නාන්න නාලා ඔළුව ටිකක් පොඟව ගන්න එතකොට ඔබතුමාට තේරෙයි ඒ කරලා තියෙන වැඩ ටික ඉතින් ඒ නිසා කියලා බලන්න බදුල්ලේ කොච්චර වැඩ කළාද හොඳ පිහිනුම් තටාකයක් තියෙනවා ක්‍රීඩාංගනේ ඔබතුමා පාබඳු ගැන ගන්නවා අර හදලා තියෙන එකේ පාබඳු ගන්න පුළුවන් ඔබතුමා ඒක දන්නේ නැද්ද ඒක පාබඳු ගන්නත් එක්ක තමයි අලුත් ක්‍රීඩාංගනේ හදලා තියෙන්නේ සගරු මන්තුමා කරපු හොඳ වැඩක් කියන්නේ දැන් කිලිනොච්චේ දෙසැම්බර් විවෘත කරනවා මඩකලපුව දෙසැම්බර් විවෘත කරනවා හොරණ විවෘත කරනවා මාතර විවෘත කරනවා ත්‍රිකුණාමලේ විවෘත කරනවා අම්පාර විවෘත කරනවා මේවා කවද්ද තිබ්බේ පළවෙනි වතාවට හැම දිස්ත්‍රික්කයකටම ගෘහස්ත ක්‍රීඩාගාරයක් පිහිනුම් තටාකයක් මීටර් 400ක ධාවන පතයක් මේ සියල්ල නේවාසිකාගාර ආපන ශාලා මේ සියල්ල හැදෙනවා මේක අපේ ආණ්ඩුව ආපු හින්දා තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා ආපු හින්දා තමයි මේක වෙන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා ජනාධිපතිවරණ සියලු තාක්ෂණයේ කොළඹට කොළඹ තමයි ඒ ඔක්කොම කොළඹට මේ ආණ්ඩු දෙකේ වෙනස ඒකයි තමුන්නාන්සේලාවත් හැමදාම සංවර්ධනයේ කොළඹට අපි ආපු මේක ගමට අපි යටිදල පහසුකම් සඳහා ජාතික වැඩසටහනක් හදුවා කරු මන්තුමා. Thank you for watching this video. If you enjoyed it, please hit the like button and the bell notification icon.